මම මහාචාර්ය අතුල සුමතිපාල මම විශේෂ ප්‍රකාශයක් කරන්න තීරණය කරා අඟුලුවාතොට බටගොඩ සෙනෙහසේ කැදැල්ල සත්කාරක නිවසේ ඇති වුණු ගින්න සහ ඒ ඛේදවාචකයට අදාළව අනිවාර්ය සමාජ කතිකාවතක් ගොඩනගන්න ඕන කියන තැන ඉඳන් තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒක ඛේදවාචකයක් අපි මුලින්ම එයට ගොදුරු අයගේ ඥාතීන්ට අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් මේ සිද්ධිය හරහා අපි තේරුම් ගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එක පැත්තකින් විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් විශේෂයෙන්ම ඩිමෙන්ෂියා රෝගය වැනි එහෙම නැත්නම් මානසික රෝග එහෙම නැත්නම් ඕටිසම් වගේ දේවල් තියෙන වැඩිහිටියන් සහ ළමයින්ට රැකබලා ගැනීමේ අභියෝගයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපේ න්‍යෂ්ටික පවුල් වලට සීමා වෙච්ච සමාජ වාතාවරණයක් තුර දුවදරුවා පිටරට යන තත්ත්වයන් තුල වැඩිහිටියන් හුදකලා වෙලා තනි වෙලා වුන් රැක බලා ගැනීමට බැරි අභියෝගයක් තියෙනවා. අපි ජාතියක් වශයෙන් වයස 60ට 65ට වැඩි ප්‍රජාව වැඩි වෙන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ජනගහන සංයුතියේ ශීඝ්‍ර වෙනස් වීමක් වෙනවා මේ වැඩිහිටි પરම්පරාව වැඩි වෙන අතරේ වුන් රැක බලා ගන්න પરම්පරාව අඩු වීමත් එක්ක. මෙන්න මේ අභියෝගය සමහර වෙලාවට අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනට ගන්න අය මේ වගේ ස්ථාන නිසි ලියාපදිංචි කිරීමකින් තොරව ඒ වගේම නිසි පුහුණුවකින් තොරව නිසි ආරක්ෂිත ක්‍රියාමාර්ග වලින් තොරව පවත්වාගෙන යනවා. ඉතින් ඒක වැරදි. එතෙන්දී විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා මේ වගේ නිවාසවලට තමන්ගේ දෙමව්පියන් ඥාතීන් බඳවා ගැනීමට පෙර ඒ ආයතන ගැන හොයලා බලන්න. සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලේ මේවා ලියාපදිංචි කරලා නියාමනය කරගෙන යන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිසා මෙම ඉල්ලීම මත පදනම් වෙලා පෞද්ගලික අංශයේ මේ වගේ ස්ථාන රැකබලා ගන්නා ස්ථාන අලුතෙන් ඇතිවීමේ සම්බන්ධතාවයක් ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ වගේ දෙයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවට පමණක් තනියම කරගෙන යන්න බෑ නොයෙක් හේතුවල. ඒක නිසා මේ වගේ ආයතන සරදාවෙන් ඇති කිරීමේ ගැටලුවක් නෑ. හැබැයි එසේ කරනවා නම් ඒ කටයුතු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාජ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා අවශ්‍ය කරන මානව සම්පත හරියාකාරව පුහුණු කරලා ලාභයක් ලබන ගමන් සේවයක් නිසි ලෙස දෙන මට්ටමට පවත්වාගෙන යන්න ඕන කියන තැන තමයි අපි පැහැදිලිව ඉන්නේ. ඒක නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා මේ වගේ ආයතන තමන් ජීවත් වෙන තැන්වල තියෙනවා නම් හරිම පහසුයි එක්කෝ සෞඛ්‍ය වෛද්‍යතුමාගේ කාර්යාලයට ගිහිල්ලා ඒ ගැන වාර්තා කරන්න පුළුවන් දැනගන්න පුළුවන්. මේවා නියාමනය කරන්න නම් ඒවා තියෙන තැන් ගැන දැනගන්න ඕන. ඒක නිසා මේක සමාජයේත් වගකීමක් ඒ වගේ තියෙන ආයතන ස්ථාන ගැන හොයලා බලලා ඒවා හරියාකාරව නියාමනය වෙනවද කියලා හොයලා බලලා එහෙම නැත්නම් ඒ සඳහා කටයුතු කරන්න මැදිහත් වෙන්න. ඒක තමයි කරන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තාම අර මානව සම්පත පුහුණු කිරීම වැදගත්. මේ වගේ තැනකට වැඩට යනවා නම් කවුරු හරි වැඩට බඳවා ගන්නවා නම් කවුරු හරි ඔවුන් නිසි පුහුණුවක් ලැබිය යුතුයි මේවායේ කළමනාකරණය පිළිබඳව ඊළඟට මේකේ විෂය පත්‍ය පිළිබඳ. ඒක නිසා අපි රජයෙන්ුත් ඉල්ලනවා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන වලට විශාල වගකීමක් තියෙනවා. අපේ පැත්තෙන් සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනය වශයෙන් අපි අපේ පැත්තෙන් කරන්න ඕන මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.